අප හැම දිනාටම මේ දහම මත පදනම් වෙන ඕනෑම නරකපන්නේ සිදුවීමක් අපිට වේදනාවක් ගෙනත් දෙනවා. අපි මේ පන්සලත් එක්ක ගොඩ නැගුණු මිනිස්සු. අපේ ගමේ තිබුණු ප්‍රධානම උත්සවය පොසොන් උත්සවය. පුද අනුරාධපුරේ වැඩිපුරම පවත්වන්නේ පොසොන් උත්සවය. අපට බෞද්ධ ආගම කියලා දුන්නු හාමුදුරන් වහන්සේ අපේ ගමේ නායක හාමුදුරුවෝ. උන්වහන්සේලා හවස ස්නානය කිරීම සඳහා වැවට වඩිනකොට පාර දිගේ අපි බොරළු පාරේ දනගාලා වැඳපු මිනිස්සු. අපිට එහි අධ්‍යාත්මයත් එක්ක ගොඩ නැගෙන මිනිස්සු. අපිට හොඳ නරක කියලා දුන්නේ අපේ හාමුදුරන් වහන්සේ. අපිට අනාගතය ගැන කියලා දුන්නේ අපේ හාමුදුරන් වහන්සේ. අපේ ගමක ආරවුලක් විසඳන්නාවේ අපේ හාමුදුරන් වහන්සේ. අපිට දහම කියලා දුන්නේ අපේ හාමුදුරන් වහන්සේ. අපේ ප්‍රධානතම උත්සවය පන්සලේ පොසොන් උත්සවය බවට පත් වුණා. එනිසා ඒ ආශ්‍රිතව අධ්‍යාත්මයක් සහිත අපට අපේ හාමුදුරනේ තුවාලයක් ගෙනත් දෙනවා. මේ සිදුන සිදුවීම. වේදනාවක් ගෙනත් දෙනවා මේ සිදුන සිදුවීම. ඒ නිසා අපි ඔබ වහන්සේලාට ඔබ වහන්සේලාගේ සංස්ථාවන්ගේ විනය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වෙන බලතල දෙන්න ඕන. මට ගොඩක් විටක මට හම්බුණු නායක හාමුදුරන් වහන්සේලා කියනවා අපි මොකද්ද කරන්නේ? අපි මේ තීරණය ගත්තොත් එයා ඒක නොකරොත් අපිට මොකද්ද තියෙන බලය? අපි මෙතනින් ඉවත් කරොත් එයා වෙන තැනකට යනවනේ. මේව මට කියලා තියෙනවා. එනිසා මා දන්නවා මා පමණක් නෙවෙයි අපේ මහානායක හාමුදුරන් වහන්සේලා අපේ හැම හාමුදුරන් වහන්සේ නමක් මේ පිළිබඳ සිත් ඇවුලෙන් සහ වේදනාවෙන් ඉන්නේ. අපි හැම දෙනාම බෞද්ධ ජනතාව අපි හැම දෙනාම ඊටම සිත් ඇවුලෙන් ඉන්න වෙලාව බවට පත් වෙලා තියෙන මේ සිදුවෙන සිදුවීම්. ඒ සිදුවීම් මත පදනම්ව මේ විමුක්ති දහමට එරෙහිව යමක් තියෙනවා නම් ඒ මත පදනම්ව ගොඩනැගෙමින් තිබෙනවා. ඒ නිසා අපිට යලි මා කියන්නේ ධර්ම සංගායනාවක් කියලා. හැබැයි යලි අපි අපිම ගැන සිතා බැලිය යුතු යුගයේ උදා වෙලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. අපි හැම දෙනාම. එහෙම නැත්නම් අවුරුදු 2615ක් උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා 2615 চিරාත් කාලයක් මුඛ පරම්පරාවෙන් ලිඛිත පරම්පරාවෙන් අපේ හාමුදුරන් වහන්සේලා තමන්ගේ දෙපව් තුල තියලා දියපට්ට එනතෙක් ගම් නියම් ගම් කරා වැඩම කරලා මේ ආරක්ෂා කරලාද දහම අපි ඉදිරිපිට විනාශ වීට ඉදිරිය යුතුද? අපි එන මිනිස්සුද? නැවත උපසම්පදා භික්ෂුව අවසන් වුණාට පසුව සංඝරාජ සරණංකර මහින්පාණන් වහන්සේ සියම් දේශයෙන් උපාලි හාමුදුරන් වහන්සේ වඩම්මන්නගත්තු වෙහෙස මා ඉතිහාසය අතර නියෝජිත කණ්ඩායම් දෙකක් අවස්ථා දෙකකදී මුහුදුපත් වුණයි කියලා. තුන්වෙනි නියෝජිත කණ්ඩායම තමයි සියම් දේශයට ගෙනිච්ච කියලා. ඉතින් ජීවිත පරුදුවට තබලා උපසම්පදාව ආරක්ෂා කර ගැනීම සඳහා වෙහෙස වුණු අපේ සංඝරාජයන් වහන්සේලා ඉන්නවා. අපිට උන්වහන්සේලා සිහියට නැගිය යුතු නැද්ද? මෙම දහමත් ඒ පවත්වාගෙන ආපු අපේ හාමුදුරන් වහන්සේලා මොනතරම් වෙහෙසක් දරලා තිනවද ඉතිහාසයේ. ඒ වගේම තමයි අපේ රජවරු ඒ වෙනුවෙන් සැඟවිලා තිබෙනවා. වනගත වෙලා ජීවත් වෙලා ගුහාවල ජීවත් වෙලා තිබෙනවා. මේ ආරක්ෂාව වෙනුවෙන්. අපේ ශ්‍රී දළදා වහන්සේගේ ආරක්ෂාව වෙනුවෙන්. එම රැකගත්තු දහමක් අපි ඇස් ඉදිරි පිට විකෘතිභාවයට පත් කරනවා නම් අපි ඇස් ඉදිරි පිට ඒකට අවලාද අසත්‍ය චෝදනාවන්ට අභිමුඛ වී තිබෙනවා නම් අපි මොකද්ද කරන්න ඕනේ? ඒ නිසා මම හිතනවා
මේ වෙසක් පුන් පොහොය දින අපි හැම දිනම මා හිතනවා මෙනෙහි කරගත යුතුයි. අපි ගැනම කියලා මා විශ්වාස කරනවා. ඒ නිසා අපි අපේ හාමුදුරන් වහන්සේලා බෞද්ධ ප්‍රජාව අපේ පියතුමාලා මවුලතුමාලා කුරුක්කොල්තුමාලා අපි හැම දිනම යලි අපේ රටේ ආගමික ප්‍රබෝධයක් වෙනුවෙන් විහිස විය යුතුයි.